Hi guys, welcome back to my YouTube channel. මම ඉන්නේ ඔස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් කියන සිටි එකේ. එහි තියෙනවා පෝට් විලුංගා කියලා බීච් එකක්. ඉතින් මමයි මගේ යාළුවෝයි ප්ලෑන් කරා පෝට් විලුංගා යන්න. මගේ ෆස්ට් vlog එකෙන් බලා ගන්න පුළුවන් ඔයාලට අපි පෝට් විලුංගා ගියපු හැටි. Welcome to my YouTube channel. ඔන්න ඉතින් අද මම උදේ 4 නැගිට්ටා. මොකද මම යන්න ප්ලෑන් කරගත්ත මගේ යාළුවොත් එක්ක පෝට් විලුංගා. මං ලේස්ති වුණා හැමීට පෝට් විලුංගා යන්න. ඇත්තටම යාළුවෝ ආව මාව ගන්න. මේක දැන් ටිකක් කල්. හැබැයි මට හිතුණා මේක ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න. ඉතින් මං ඔක්කොම යාළුවොත් එක්ක තමයි ගියේ මගේ යුනිවර්සිටි ස්ටුඩන්ට්ලාත් එක්ක. මෙන්න මේ යාළුවා යන හැමතැනම වගේ මේ සෙල්ලම්බඩුව ගෙනියනවා. මුලින්ම කරන්න ඕනේ කන එකනේ. ඊට පස්සේ අපි ගියා මේ අපි හැමදාම එක එක රටවල මේ ෆුඩ්ස් try කරනවා. හැබැයි මිතාසරේ අපිට ඕරගත්තේ වියට්නාමීස් ෆුඩ් ගන්න. ඊට පස්සේ මම නම් ඕඩර් කරේ අර කෝල්ඩ් රෝල් කියලා එකක් තියෙනවා අන්න ඒක. අනිත් ඒවා නම් අවුලක් නෑ ඒවා රසයි. හැබැයි මට අර කෝල්ඩ් රෝල් එක ගොඩක් රසයි. ඊට පස්සේ අපි කාලි ඉවර වෙලා අපි යන්න පටන් ගත්තා ආපහු පෝට් විලුංගා. ඉතින් අපි සින්දු කිය තමයි පෝට් විලුංගා ගියේ. පෝට් විලුංගා කියන එක පුදුම ලස්සන බීච් එකක්. ඇඩිලේඩ් ඉන්නවා නම් ඔයගොල්ලන්ටත් පුළුවන් පෝට් විලුංගා යන්න. ඊට පස්සේ අපි ඉතින් කියව සින්දු කිය පෝට් විලුංගා ගියා. අපිට හම්බුණා මේ පොඩි බල්ලෙක්. හැබැයි එයා මේ මාව දැකලා නම් ඒ බල්ලා බය වුණාද කොහෙද? ඊට පස්සේ අපි බීච් එකේ ඇවිදලා මේ මුලින්ම අපි ෆොටෝ ගහන්න බෑ. ඉතින් ඒ ෂූට් එක මුලින්ම අපි කරා. බීච් එක බලන එක කෙසේ වෙතත් අපි මුලින්ම කරේ ෆොටෝ ෂූට් එකක් කරපු එක. එක එක්කෙනාගේ ෆොටෝ ෂූට් කරා. ඊට පස්සේ වීඩියෝ කෑල්ලක් ගත්තා. එතකොට මේ වීඩියෝ එක මේ තියෙන්නේ කේව් එකක්. ඒ මේ පෝට් විලුංගා මේ බීච් එකේ තියෙනවා ගොඩක් කේව්ස්. එතකොට අර ඒක මාර ලස්සනට හැදිලා තියෙන්නේ. මම ඔයාලට මේ වීඩියෝ එක ඇටච් කරනවා. ඔයාලත් බලන්නකෝ ඒකේ ඒ බීච් එක තියෙන ලස්සන. ඉතින් අපි වීඩියෝ කරපු එක තමයි අතන මුලින්ම කරේ. මේක මගේ ෆස්ට් vlog එකනේ. එතකොට මගේ අතින් පොඩි වැරදි අඩුපාඩු වෙන්න පුළුවන්. හැබැයි මම ඊළඟට ඔයගොල්ලන්ට ගේන vlogs වල ඒ වැරදි අඩුපාඩු හදාගෙන හොඳ vlog එකක් ගේන්න. ඉතින් මේ ඉන්නේ මගේ යුනිවර්සිටි එකේ යාළුවෝ. ඊට පස්සේ ඉතින් ඔක්කොම අපි ෆොටෝ ගහලා එතන සින්දු කියලා එන්ජොයි කරලා ඊට පස්සේ අපි ආපහු පොඩි බඩගින්නක් වගේ ආව හැමෝටම නිකන් ස්නැක් කරනවා වගේ. ඊට පස්සේ ඉතින් අපි OTR එකකට ගියා. ඊට පස්සේ OTR එකේ මම නම් ඕඩර් කරේ අර ෆ්‍රෝසන් එකක් ජූස් එකක්. ඊට පස්සේ ඒකත් අරගෙන අපි ගෙදර ගියා. ආයි දවසක අපි හම්බෙමු. එහෙනම් අදට මම මෙතනින් ඉවර කරනවා මගේ vlog එක. Thanks for watching. Bye.